ක්‍රීඩාවට ආදරය කරනවා. ඔයාලා හැමෝටම උද්‍යෝගිමත් දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවර 10 වන වතාවට පැවැත්වීම නියමිත T20 ලෝක කුසලන් තරඟාවලිය ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් තමයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඒ අනුව පෙබරවාරි මාස 7 වෙනිදා සිට මාර්තු 8 කින කාලය පුරාවට ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ක්‍රීඩාංගණවලදී මෙම තරඟාවලිය පැවැත්වෙනවා. මෙදී ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාංගණ 3කදී තමයි මෙම තරඟ පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ වගේම පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ සියල්ලත් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව තුළදී. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ SSC ක්‍රීඩාංගණය වගේම නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණවල තමයි මෙම තරඟ පැවැත්වීමට සැලසුම් සකස් කොට තිබෙන්නේ. ඒ අනුව මේ දක්වා 9 වතාවක් පවත්වා තිබෙන T20 ලෝක කුසලන් තරඟ ඉතිහාසයේදී එංගලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දිය කොදියෝ කියන කණ්ඩායම් තුන අවස්ථා දෙක බැගින් T20 ලෝක කුසලයන් බවට පත්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම 2014 දී, පාකිස්තානු කණ්ඩායම 2009 දී, ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2021 දී T20 ලෝක කුසලයන් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මේ දක්වා 9 වතාවක් පවත්වා තිබෙන T20 ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා තමයි විරාට් කෝලි. ඒ ලකුණු 1292ක්. ඊට අමතරව වැඩිම කඩුළු ලබාගත් ක්‍රීඩකයා තමයි සකිබ් අල් හසන්. මේ විශේෂත්වය වන්නේ දෙදෙනාම ආසියානු ක්‍රීඩකයන් වීමයි. එක්කසේ නමුත් මෙවරත් පසුගිය වතාවේ වගේම කණ්ඩායම් 20ක් මෙම ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථා උදා කරගෙන තිබෙනවා. එම කණ්ඩායම් 20 කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 5 බැගින් වෙන් වූ කාණ්ඩ වලට අයත් වෙමුනේ. ඒ අනුව ඒ විදිහට මූලික වටේට අදාළව සෑම කණ්ඩායමකටම තරඟ 4ක් ලැබෙනවා ක්‍රීඩා කරන්න. එම තරඟ ජය ගන්නා ආකාරය අනුව පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8ක් සුපිරි 8 දෙනාගේ තරඟ වටේට පිවිසීමට නියමිතයි. ඉන් අනතුරුව සුපිරි 8 දෙනාගේ තරඟ වටය තුල ක්‍රීඩා කරමින් එම තරඟ ජයගෙන පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් 4කට අවස්ථාව උදා වෙනවා අවසන් පූර්ව වටය වෙනුත් ක්‍රීඩා කරන්න. එෙහිදී අවසන් පූර්ව වටය තුල එම තරඟ ක්‍රීඩා කරමින් ජය ගන්නා කණ්ඩායම් 2 අවසාන මා තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව මේ විදිහට කාණ්ඩ බෙදා වෙන් කිරීමේදී සුපුරුදු පරිදි ඉන්දියාව තමන්ට වාසි වෙන අයුරින් කණ්ඩායම් සකසද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වෙනවා B කාණ්ඩයට. එහෙනම් දැන් බලමු මේ විදිහට වාසි වන අයුරින් තම කණ්ඩායම සකසා ගන්න. ඉන්දිය කණ්ඩායම ක්‍රීඩා කරන ඒ කාණ්ඩයට අයත් කණ්ඩායම් වගේම සෙසු කණ්ඩායම් කුමන කාණ්ඩයටද අයත් වෙන්නේ කියලා. මේදී ඒ කාණ්ඩ යටතේ පාකිස්තානය, ඉන්දියාව, නැමීබියාව, ඇමරිකාව වගේම නෙදර්ලන්ත කියන කණ්ඩායම් ක්‍රීඩා කරද්දී B කාණ්ඩ යටතේ ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්ත, ඕමාන් කියන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතයි. C කාණ්ඩ යටතේ එංගලන්තය, බටහිර ඉන්දිය කොදියෝ, බංග්ලාදේශය, නේපාලය සහ ඉතාලි කියන කණ්ඩායම් 5 ක්‍රීඩා කරද්දී D කාණ්ඩ යටතේ දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, එක්සත් අරාබි එමිරාජ්‍ය වගේම කැනඩා කියන කණ්ඩායම් 5 තමයි ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. මේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය තුල ක්‍රීඩා කරන පළමු තරඟයේ තිබෙනවා ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වූ දිනට පසු දින, ඒ කියන්නේ පෙබරවාරි 8. එෙහිදී අපේ ප්‍රතිවාදීන් වෙනවා අයර්ලන්ත කණ්ඩායම. තරඟයේ තිබෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරඟය ශ්‍රී ලංකාව වෙලාවෙන් පස්වරු 7ට ආරම්භ වීම නියමිතයි. ඒ වගේම මූලික වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරඟයේ තිබෙනවා ඕමාන කණ්ඩායමට එරෙහිව ඒ පෙබරවාරි 12 වෙනිදා තරඟය ශ්‍රී ලංකාව වෙලාවෙන් පෙරවරු 11ට ආරම්භ වන අතර තරඟයේ තිබෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. ඒ වගේම මූලික වටේ 3 වන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින්. තරඟයේ පෙබරවාරි 16 වෙනිදා පැවැත්වෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. තරඟය ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව වෙලාවෙන් පස්වරු 7ට. ඒ වගේම මූලික වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසාන තරඟයේ තිබෙනවා සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පෙබරවාරි 19 වෙනිදා. තරඟයේ තිබෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. එම තරඟය ශ්‍රී ලංකාව වෙලාවෙන් පස්වරු 3ට තමයි ආරම්භ වෙන්නේ. ඉතින් යම් කිසි හේකින් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය තුල ක්‍රීඩා කරන තරඟ ජයගෙන සුපිරි 8 දෙනාගේ තරඟ වටේට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තොත් සුපිරි 8 දෙනාගේ තරඟ වටේ පළමු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 22 ක්‍රීඩා කරන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. තරඟය පස්වරු 3ට ආරම්භ වෙනවා. දෙවන තරඟය සුපිරි 8 දෙනාගේ තරඟ වටය තුල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ පෙබරවාරි 25. එම තරඟයේ තිබෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරඟය ශ්‍රී ලංකාව වෙලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වෙනවා. ඒ වගේම සුපිරි 8 දෙනාගේ තරඟ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසාන තරඟය තිබෙනවා පෙබරවාරි 28. තරඟය තිබෙන්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. තරඟය ආරම්භ වෙනවා රාත්‍රී 7ට. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මෙවර 10 වන වතාවට පැවැත්වීම නියමිත T20 ලෝක කුසලාන තරඟවලට අදාළව එම කණ්ඩායම් 20 බෙදා වන් කර තිබෙන කාණ්ඩ සහ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ කාලසටහන වගේම මේ දක්වා සූරයන් බවට පත් වූ කණ්ඩායම් ගැන වගේම ලෝක කුසලානය ගැන
මේ දක්වා ICC එක ප්‍රකාශයට පත් කර තිබෙන සීලුම් විස්තරයන් සවිස්තරාත්මකව ඔයාලට ගෙනීමට හැකියාව තිබෙන්නේ. ඉතින් එහෙනම් ක්‍රිකට් ලෝකයේ අප්ඩේට් වෙන අලුත් ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්. ජය වේවා.